හරි අපි අද ඉන්නේ සුවිශේෂී තැනක. මේක මට හුරුපුරු තැනක් වුණාට මම හිතන්නේ මේක තමයි ජීවිතේ වෙනස් කරපු තැන. ඉතින් අපි අද ආවා මුල ඉඳලා පරණ මතක අලුත් කරන්න ඒ තැනට. ඒ තමයි ශ්‍රී ලංකා රාජරට විශ්වවිද්‍යාලයට. ඒ කියන්නේ අපි 2014 මේ විශ්වවිද්‍යාලයට එද්දි අපිට ප්ලෑන්ස් තිබ්බේ නැහැ. අපි මොකක්ද කරන්න කියන ගැන අයිඩියා එකක් තිබ්බේ නැහැ. නමුත් දැන් 2026 හරියටම අවුරුදු 12යි. සියලුම දේවල් වෙනස් වෙලා තියෙනවා. අවසානයේදී ඒ පටන් ගත්ත තැනටම ජීවිත කාලය දක්වා රැඳෙන්න සිද්ධ වෙලා තියෙනවා. අපි ගිහින් බලමු රජරට කැම්පස් එකේ මතකයන්. අපි එකින් එක පැහැදිලි කරන්න. ඒකම ඔයාලට මොකක්ද දෙයක් ඇඩ් කරන්න තියෙනවා නම් මේකට ඇඩ් කරගන්න. හරි අපි ඉන්නේ දැන් කැම්පස් එකට එන්න වෙන තැන. මේක ඒ දවස්වල මෙච්චර දියුණු නෑ. නමුත් දැන් ගොඩාක් දියුණු වෙලා තියෙන. ඉස්සර නිකම්ම ගේට් එකක් විතරයි තිබ්බේ. බලමු කොහොමද මේකේ තත්ත්වය කියලා. අද නිවාඩු දවසක් ඉඳ කවුරුත් නැහැ. වලට වම් අත පැත්තෙන් පේනවා. මේක තමයි ඇත්තටම නිකම් මං කිව්වොත් මේක ඇතුලේ අපිට මතකයන් ගොඩාක් තියෙනවා. මේ තමයි සස්පෙන් පිටියේ. සස්පෙන් පිටියේ කතාව කිව්වොත් එහෙම අපේ සීනියර්ස්ලා අපි විශ්වවිද්‍යාලය ඇත්තටම කලන නොකළ යුතු වැඩක්. අපි ඇඩ්මින් බිල්ඩින් එක ඉස්සරහට සෙල්ලම් කරද්දී සස්පෙන් කීපයක් ආවා. ඒකත් එක්ක අපිටම කියලා සෙල්ලම් කරන තැනක් හදලා දුන්නා. ඒ තමයි මේ තැන. ඊට පස්සේ අපිට හම්බ වෙනවා රජරට කැම්පස් එකේ. අපි ආවට පස්සේ මුලින්ම ගියපු තැන ටිකක් බය මුල් ටිකේදී බය හිතුණත් මේ තැනට පස්සේ අපි ගොඩාක් කැමති වුණා. මේ තමයි කැම්පස් එකේ තියෙන හිල්ටන් එක නැත්නම් මේන් කැන්ටින් එක. මේකේ අපි අපේ යාළුවෝ අපේ බැච්මේට්ස්ලා හඳුනාගත්ත සුන්දර තැනක්. ඉතින් ඊට පස්සේ පේනවා අපි මම කලින් සඳහන් කරපු මේන් බිල්ඩින් එකත් එක්ක තියෙන වීව් එක. ඊට පස්සේ අපිට අමතක කරන්න බැරි පොන්ඩ් එකක් තියෙනවා මෙතන. පොන්ඩ් එක ඇස්සේ ඇත්තටම දැන් ලස්සනට පොන්ඩ් එක තියෙනවා. ඒ දවස්වල පොන්ඩ් එක එහෙම ලොකු ලස්සනකට තිබ්බේ නැහැ. ඊට පස්සේ මේ අපේ මේන් බිල්ඩින් එක මේක ඇතුලේ තමයි ඒ දවස්වල අපි ඉන්න කාලේ එක්සෑම් රිසල්ට්ස් පබ්ලිෂ් කරේ ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් වගේ වෙද්දි ඩිග්‍රී සර්ටිෆිකේට්ස් ඇඩ්මිනිස්ට්‍රේටිව් මැටර්ස් ඔක්කොම අපි කතා කරේ ඔතනදී. ඊට පස්සේ අපි එද්දි තියෙනවා කෙලින්ම ලයිබ්‍රරි එක කම්පියුටර් සෙන්ටර් එක. ඒ කාලේ අපිට ඇත්තටම කැම්පස් එකේ Wi-Fi තිබ්බේ නැහැ. එතකොට උඩම තියෙන ICT බිල්ඩින් එකේ තමයි අපිට ඇත්තටම කම්පියුටර්ස් තිබ්බේ. ඒ කාලේ ගිහින් තැනක් අල්ලව ගන්න කියනත් හරි අමාරුයි. ලැබ් එකට ගිහිල්ලා ඔක්කොම රිසෝසස් ඔක්කොම ටික ඩවුන්ලෝඩ් කරගන්න එතනින් තමයි. ඊට පස්සේ ලයිබ්‍රරියටත් අපි යන්න අමතක කරේ නැහැ. මොකද ලයිබ්‍රරි එක ඇතුළත අපිට අවශ්‍ය සියලුම දේවල් තිබ්බා. සමහර මොඩියුල් වලට අදාළ රෙෆරන්ස් බුක් එක පවා ලයිබ්‍රරියෙන් තමයි අපිට ගන්න තිබ්බේ. ඊට පස්සේ අපිට හම්බ වෙනවා හතරමං හන්දියක්. හතරමං හන්දියෙන් අපි වමට හැරිලා යමු. ඊට පස්සේ දකුණු අත පැත්තේ රවුමක් දාමු. දකුණු අත පැත්තේ තියෙනවා අපිට කල්චරල් සෙන්ටර් එක. ඊට පස්සේ කැරියර් ගයිඩන්ස් එක. මම හිතන්නේ මෙතන ඉංග්‍රීසි යුනිට් එක තියෙනවා. ඒ දවස්වල අපිට මෙතන ඔය මොකක් හරි අයිටම් තිබ්බම ප්‍රැක්ටිස් කරන්න මේ කල්චරල් යුනිට් එක නැත්නම් කැරියර් ගයිඩන්ස් එක අපිට තමයි ඉන්නේ. අපිට මතකයි ටැලන්ට් ෂෝ කාලේ එහෙම මේකේ රෑත් දවල්ක් නැතුව ප්‍රැක්ටිස් වෙන්නේ මේ තර මතකද? අනිවාර්යයෙන්. ඊට පස්සේ මේක පස්සේ මෙතන තියෙනවා තෙල් බැම්ම. මේ තියෙන්නේ මෙහා පැත්තේ වම් අත පැත්තේ තියෙනවා තෙල් බැම්ම. අපිට ෆ්‍රී ටයිම් එකක් හම්බුනන් පස්සේ අපි ඔතන ඇවිල්ලා කතා බහ කරනවා. මේකත් හරි ලස්සන තැනක්. අපි ටියර්ස් එකක්ම ගහලා බලමු. තෙල් බැම්ම හරි ලස්සනයි. ෆොටෝ එහෙම ගන්න ලස්සන තැනක්. ඊට පස්සේ තෙල් බැම්ම පහුවෙද්දිම අපිට හම්බ වෙනවා මේකත් එක්තරා විදිහක හොඳ තැනක්. අමායක කියලා කියන්නේ. දැන් නම් ඇත්තට මේකේ ෆන්ක්ෂන් හරි අඩුයි. ඒ කියන්නේ අපි අලුතින් ආව ප්‍රොෆෙසර්ස්ලාට සෝෂල් ලයිට් එක තියන්න කලින් ටැලන්ට් ෂෝ එකක් තියෙනවා. එතකොට ඉතින් ජීවිතේට කැම්පස් ජීවිතේට අපි ආදරය කරනවා. සීනියර්ස්ලාත් එක්ක එකතු වෙලා ටැලන්ට් ෂෝ එක කරන්නේ ඔන්න ඔය අමරදේව නැත්තම් දැන් අපි අමා කියලා කියන්නේ ඒකේ තමයි තිබ්බේ. දැන් ඒක මම හිතන්නේ ෆැකල්ටි තියටර් එකට ගිහින් තියෙන මොකද ක්‍රවුඩ් එක වැඩි හින්දා. ඒකට මෙතනින් එහාට තමයි අපේ ලෙක්චර් හෝල් පටන් ගන්න. මේ පැත්තෙන් දකුණු අත පැත්තේ තියෙනවා වම් අත පැත්තේ තියෙනවා. දැන් ඔයාලට පේන්නේ වම් අත පැත්තේ මම හිතන්නේ ගොඩාක් කන්ස්ට්‍රක්ෂන් යනවා මේ දවස්වල. වම් අත පැත්තේ අපේ කාලේ ඔයාලට පේනවා එක්සෑම් හෝල් එක තියෙනවා. ගොඩාක් අය අකමැති ප්ලේස් එකක් වුණත් මම නම් ඇත්තටම මම දන්නේ මම හරිම ආස තැනක් මේ එක්සෑම් හෝල් එක කියන්නේ. මොකද මේකේ ලියලා පේපර්ස් ලියලා ජීවිතේ කොට දාගත්තා. ඒකට උඩින් එක්සෑම් හෝල් එකට උඩින් ඒ දවස්වල තිබ්බේ කොන්වොකේෂන් හෝල් එක. අපි ග්‍රැජුවේට්ස් උනේ කොන්වොකේෂන් හෝල් එකේ තමයි. ඒකත් දැන් කොන්වොකේෂන් හෝල් එක මාරු කරලා තියෙනවා ටෙක්නොලොජි ෆැකල්ටියට. ඊට පස්සේ දකුණු අත පැත්තේ ගත්තොත් එහෙම අපි කවුන්ටන්සි කරපු නිසා අපිට මේ හෝල් එක ඉතාම ගොඩාක් බැඳිලා තියෙන හෝල් එකක්.
ඒ දවස්වල M10 කියලා කිව්වේ දැන් FMS 8 AC තිබ්බේ නෑ ඒ දවස්වල. නමුත් මේ හෝල් එකේදී අපි අපේ ගොඩක් ලෙක්චර්ස් තිබ්බේ මේකේ. ඊට පස්සේ මෙතන මෙහා පැත්තේ තියෙනවා තව හෝල් ටිකක්. ඒකේ M5 තිබ්බේ. අපිට accountancy වලට තමයි M5 තිබ්බේ. අනිත් හෝල් ටික එක එක departments වලට තියෙනවා. මොකද අපේ faculty department 6ක් තියෙනවා. 6ට ගැලපෙන විදිහට හෝල් තියෙන්නේ. දැන් M5 FMS 2 කියලා කියන්නේ. ඊට පස්සේ දකුණු අත පැත්තේ ඒකත් හරි ලස්සන තැනක් කැන්ටින් එක අපේ ඒ දවස්වල. රසට කෑම හදන ඇන්ටිට කෙනෙක් අංකල් කෙනෙකුට මතක නැහැ හිටියා නේ. දැන් නම් ඇත්තටම නැහැ. එතකොට අපි පාඩම් කරන්න ඉන්නේ රැයක් දවල් නැතුව පාඩම් කරන ඔය කැන්ටින් එකේ. මගේ යාළුවෝ අපි සෙට් එක දන්නවනම් අපි පාඩම් කරන්න ඔය කැන්ටින් එකෙන්. ඊට පස්සේ මෙතනින් තමයි අපේ බිල්ඩින් එක මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් එක පටන් ගන්නෙ. කළමනාකරන අධ්‍යයන පීඨය කියලා තියෙනවා. මේක තමයි ඉස්සර තිබ්බ අපේ මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් එක. ඒක 2014 වෙනකම් මැනේජ්මන්ට් ෆැකල්ටි එකේ බිල්ඩින් එක විදිහට පාවිච්චි කරේ මේක. දැන් ඒක ව්‍යාපාර කළමනාකරන ඩිපාර්ට්මන්ට් නැත්නම් බිස්නස් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකට දීලා තියෙන්නේ. මොකද මැනේජ්මන්ට් ෆැකල්ටි එක නිව් ෆැකල්ටි එකට ෂිෆ්ට් වුණා 2015 වෙදී. කියන අපි හරියටම සෙකන්ඩ් ඉයර් ඉදි තමයි ෂිෆ්ට් උනේ. දැන් ඔයාලට පේනදි ළමයි නම් නැහැ. නමුත් රජරට කැම්පස් එක ටිකක් ආවෙනික වෙච්ච සත්ත්ව කොට්ටාසයක් තමයි රිලව් ඉන්නවා. ඊට පස්සේ ගියොත් එහෙම අපි යම් මැනේජ්මන්ට් ෆැකල්ටි බිල්ඩින් එකකට. ඇත්තටම මැනේජ්මන්ට් ෆැකල්ටිය මගේ ඇත්තටම ඉන්ඩෙක්ස් නම්බර් එක 3292 කියන 3292 වෙනි ශිෂ්‍යයෙක් විදිහට තමයි එක්සෑම් ලියන්නේ. මම හිතන්නේ දැන් 8000 ගණන් 7000 ගණන් වගේ යන්නේ. ඒතකොට මේ මැනේජ්මන්ට් ෆැකල්ටිය කොච්චර ශිෂ්‍යෝ විද්‍යාර්ථයෝ කොච්චර බිහි කරලා ඇද්ද? මේ පීඨය නිකම්ම පීඨයක් නෙමෙයි. මං හිතන්නේ විශිෂ්ටයන් හදපු තැනක්. මේක ඇතුලේ උපකලපතිවරු, පීඨාධිපතිවරු, ඊට පස්සේ කතිකාචාර්යවරු, කළමනාකරුවරු, ගණකාධිකාරිවරු, ඊට පස්සේ විවිධ ශේෂ්ත්‍රවල ගුරුවරු, ඊට පස්සේ පරිපාලන නිලධාරීන්, ඒ ගොඩාක් අය මෙතනදී හදපු තැනක් තමයි කළමනාකරන අධ්‍යයන පීඨය කියලා කියන්නේ. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේ විශේෂ කණ්ඩායමක් මෙතනදී හදලා තියෙනවා. ඊට පස්සේ අපි යම් බිල්ඩින් එකකින් උතනින් මාරු කරගෙන පැත්තට ගියොම් කළමනාකරන අධ්‍යයන පීඨය ගැන මතක් කරන්න ඕනේ. අපිත් ඉගෙන ගත්ත තැන. තව මම වැඩ කරන තැන. ඉතින් හැමදේම දුන්න තැනක් විදිහට තමයි මට කළමනාකරන අධ්‍යයන පීඨය හඳුන්වන්න පුළුවන්. අපි ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්තත් අපි දෙන්නත් කළමනාකරන අධ්‍යයන පීඨේ. ඉතින් අපිත් මුණ ගැහෙන්නේ මෙතනින්. ලොකු මතක ප්‍රමාණයක් අපිට මේ කැම්පස් එක ඇතුලේ තියෙනවා. මගේ යාළුවෝ මේ වැස්මේට්ලා කරපු වැඩත් එක්ක මේකේ ලොකු මතක ප්‍රමාණයක් අපිට තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට යන්න පුළුවන්. මම වටේම යන්නේ නැහැ. නිකන් ගියොත් එහෙම දැන් නම් ඇස්සත් එක්ක ලස්සන කොළ පාට තියෙනවා. හරි ලස්සන විශ්වවිද්‍යාලයක් ලංකාවේ එන්න ඕනේ විශ්වවිද්‍යාලයක්. කොළඹින් බැහැරව තිබ්බත් ඇත්තටම මේකේ ආවට පස්සේ 아무තු කල්චර් එකක් අපිට තියෙනවා. දැන් මම යන්නේ මං හිතන්නේ හැම මගේ ජීවිතේ වෙනස් කරපු ලෙක්චර් හෝල් එක කිව්වොත් වැරදි. ඔයාලා ලෙක්චර්ස් තිබ්බද මේ හෝල් එක? ඔව් මේ M16 ඒ දවස්වල M16 කියලා කියන්නේ. දැන් M16 එක දැන් FMS 11. මේකේ ඇතුලේ අපිට ෆස්ට් ඉයර් කොමන් ප්‍රෝග්‍රෑම් එකේ ලෙක්චර්ස් තිබ්බේ මේ හෝල් එකේ. මම ලෙක්චර් කෙනෙක් වෙලා ආවිල්ලා පළවෙනි ලෙක්චර් එක තියන්නේ මේ හෝල් එකේ. ඒ නිසා මට මේ හෝල් එක සුවිශේෂී හෝල් එකක්. මේක ඇතුලේ ඔයාලට පේනවා දංගහේ මේ මතකද දැන් අපි ප්‍රෝග්‍රෑම් කාලේ දවස්වල අපිට පාගන්න බෑ. කියන්නේ කොන්ක්‍රීට් පාරවල යන්න ඕනේ. එතකොට අපිට ඇත්තම ඔය දංගහේ ගෙඩි කඩන්න අපි ගල් පාවිච්චි කරලා ගිහිල්ලා තමයි ගත්තේ. මෙතනින් ඊට පස්සේ අපිට පේනවා මේ බිල්ඩින් එක මේ පාර දිගේම ගියා අපිට සෝෂල් සයන්ස් ෆැකල්ටි හම්බ වෙනවා. ඊට සමතරව ග්‍රවුන්ඩ් එක හම්බ වෙනවා. මම එච්චර දුරක් යන්නේ නෑ. මේ පැත්තෙත් මේවට එක එක සංස්කෘතිකව නම් කියනවා. මම ඒවා හැම එකම කියන්න යන්නේ නෑ. එතකොට මෙතන ඇවිල්ලා ඉගෙන ගන්න දෙයක් නැති වෙනවනේ. මේ පැත්ත හුදකලා පැත්තක් වුණාට සෝෂල් සයන්ස් එකේ ස්ටුඩන්ට්ස් වල ලෙක්චර්ස් යන්න මේ පාරවල් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිත් ග්‍රවුන්ඩ් එහෙම ගියාම මේ පැත්තෙන් තමයි ඉන්නේ. දැන් පේනවා බලන්න කැම්පස් එකේ තාප් එහෙම ගහලා තියෙන. ඒ දවස්වල තිබ්බේ වැටක් විතරයි. එහා පැත්තේ වැව, ඊට වැවට පනින්න එහා පැත්තට යන්න එහෙම තිබ්බා. ඊට පස්සේ මේ පාර වලට මතකද මේ පාර ගැන කිව්වොත් එහෙම සෝෂලයිට් එකට යන්න කලින් දැන් බලන්න ඒක වැහිලා වගේ තියෙන්නේ. වැහිලා ගිහින් තියෙන්නේ මල් පාර.
ඒක තමයි අර සෝෂල් නයිට් එකේ අමරදේවක හැදෙනකන් අපිට අපි හෝල් කරලා තියෙන තැන. ඊට පස්සේ අපි යුනිවර්සිටි බස් ටිකත් පාස් කරගෙන අපේ වෙහිකල් පාක් එක තියෙනවා විශ්වවිද්‍යාල වෙහිකල් පාක් එක. මේ මෙතනත් දංගහක් තියෙනවා මගේ හොඳම යාළුවෙක් මේ දංගහේ දං කඩන්න ගිහිල්ලා උඩින් වැටුණත් එකපාරක් නිවාඩු දවසේ. ඊට පස්සේ මෙහා පැත්තේ තියෙනවා ඒ ගස් කොළන් වලින් පිරිච්ච භූමියක්. ඊට පස්සේ හම්බ වෙනවා අපේ යුනිවර්සිටි එකට අලුතෙන් එකතුණු ෆැකල්ටි එක. ඒ තමයි තාක්ෂණ පීඨ. තාක්ෂණ පීඨය ආවට පස්සේ අපිට ඇත්තටම ලොකු කලයකක් අපේ විශ්වවිද්‍යාලයට ඇඩ් වෙනවා. කියන්න ඕනේ මොකද ලස්සන බිල්ඩින් එකක් එකතු වෙලා බිල්ඩින් කම්ප්ලෙක්ස් එකක්ම තියෙනවා. ඒතකොට ඒ දවස්වල තිබ්බේ මේ පැත්තෙන් තමයි අපිට එන්ට්‍රන්ස් වෙන්න තිබ්බේ. ටෙක්නොලොජි ෆැකල්ටි එක ආවට පස්සේ ලොකු කලයකක් අපිට ඇඩ් වුණා. බලන්න ඒක ලස්සන දැන් ඇත්තටම ඉනොග්‍රේෂන් ෆස්ට් ඉයර් ළමයි ගද්දි ඉනොග්‍රේෂන් එක කොන්වොකේෂන් එක හැම එකකම තියෙන්නේ ටෙක්නොලොජි ෆැකල්ටි එකේ. දකුණු අත පැත්තේ ආවොත් එහෙම මං හිතන්නේ මේ පොළොවේ නම් මේ ටිකේ නම් අපිට හැම එකම හැම තැනම පෑගිලා ඇති. මොකද ගොඩාක් බැච් මීටින් ඊට පස්සේ සීනියර් මීටින් ජූනියර් මීටින් ප්‍රෝග්‍රෑම් හැම එකම තිබි. GB මතක් කරන්න ඕනේ GB ඔය ටිකේ තමයි තියෙන්නේ. ඉතින් ඔය ගස් කොල්ලයට නේ දියුල් ගස් වල ඉස්සර රජරට ඇපල් කියලා කියන්නේ. අපි දියුල් අහුලගෙන කන්නේ ඔන්න ඔය තැනින්. දැන් ඊට පස්සේ අපි එළියට යනවා. ඉස්සර නම් මෙතන ගේට් එකක් තිබ්බේ නෑ. හැබැයි මැද තිබ්බා කයිමන් දොරකඩ කියලා එකක්. හරි ලස්සන තැන. ඒක එහෙලා ආවම් පස්සේ අපිට පෙන්නනවා ටෙක්නොලොජි ෆැකල්ටි එක. මේකේ තමයි කොන්වොකේෂන්ස් ඉත අලුතින් ගත්ත බැච් එක අලුතින් ගන්න ඉනොග්‍රේෂන් එක තියෙන්නේ ඔය ෆැකල්ටි එකේ තමයි. ඉතින් ඔක තමයි අපේ රජරට කැම්පස් එකේ තව තියෙනවා ඇත්තටම මෙඩිකල් ෆැකල්ටි එක, ඇප්ලයිඩ් සයන්ස් එක, හොස්ටල් ඒරියා එක දකුණු අත පැත්තේ තියෙනවා. ඊට පස්සේ ඇග්‍රිකල්චර් ෆැකල්ටි එක ඔය විදිහට තියෙනවා. ඉතින් අපි ඔය ටික තමයි කැම්පස් එකේ තියෙන. ඔයාලගෙත් මතක තියෙනවා නම් මේකට දාගෙන. thank you.